සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආපහු මේ channel එක ක්‍රියාත්මක කරලා ඕගොල්ලෝ වෙනුවෙන් ඉන්දියානු හා චීන ජ්‍යොතිෂය සම්මිශ්‍රව විශේෂයෙන්ම චීන ජ්‍යොතිෂය සම්මිශ්‍රව ජීවිතයට වටිනා කියන බොහෝ දේවල් ගැන කතා කරන්න, තොරතුරු කතා කරන්න සහ හෙට දවස පිළිබඳව කතා කරන්න සූදානමකින් ආපහු නැවත ආරම්භයක් ගන්නයි රැස් වෙන්නේ. ඒ ආරම්භයේ පළවෙනි ආරම්භය මේ බොහෝ දෙනෙක් පහුගිය කාලේ මගෙන් අහපු දෙයක් පිළිබඳව කතා කරන්නේ මේ ඒ රාෂ්ටක පිළිබඳව. අපි හරි බයයි. කේන්දරේ අරන් ගියාම කේන්දරේ බලන කෙනා බලලා කියනවා ඒ රාෂ්ටකයක් තියෙන අවුරුදු 20යි 30යි ආයි ගොඩ ඒමක් නැහැ කියලා. එතනින් එළියට බහින්නව ජීවිතේ කඩා කප්පල් වෙලා කඩා වැටිලා. ඒ නිසා ඒ රාෂ්ටක පිළිබඳව කතා කිරීමක් තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඒ රාෂ්ටකයක් කියන්නේ ජ්‍යොතිෂයේ විදිහට ලග්නයට නැත්නම් ලග්නයෙන් 8 වෙනි ස්ථානයට සෙනසුරු පැමිණීම. සෙනසුරු ඔය කියන තරම් විනාශකාරීද? සෙනසුරු කියන්නේ මේ ග්‍රහලෝකයන් අතරේ බොහොම නිස්කලංක එක තැනක ඉන්න ටිකක් গুপ্ত ග්‍රහයෙක්. මේ গুপ্ত ග්‍රහයම තමයි නිවැරදිව මෙහෙයවීම තුළ ඊටාම සාර්ථකත්වයට අරගෙන පුළුවන්. ඔබ හොයලා බලන්න. සාර්ථක වෙච්ච බිඳුවේ ඉඳලා මිලියන පතියන් වෙච්ච හැම ව්‍යාපාරිකයෙක්ම මේ ගේම් එක ගහන්නේ. මේ ගේම් එක ආරම්භ කරන්නේ. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. සෙනසුරු ඒ රාෂ්ට්‍රකෙදි විත්ති. මේක ගොඩක් දෙනෙක් දන්නේ නැති හා ගොඩක් දෙනෙක් අංගන දෙයක්. මොකද මේ ඒ රාෂ්ට්‍රක කතාව කිව්වහම තමයි අපි කේන්දරයක් අරන් ගියාම බය වෙන්නේ. ඊට පස්සේ තමයි අර යන්ත්‍රේ මේ යන්ත්‍රේ අනිත් යන්ත්‍රේ දාන්න වෙන්නේ. එහෙම තියෙන එකට කර යුතු දෙයක් මම මේ වීඩියෝ එක අන්තිමට කියන්නම්. හැබැයි මතක තියාගන්න සාමාන්‍යයෙන් ඒ රාෂ්ට්‍රකයක් අවුරුදු 30ක් 30කටත් මේ 31කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ. අපි ඉඳ ගන්නන්නේ ඉන්දියානු ජ්‍යොතිෂය. එතකොට ඉන්දියානු නාඩි ජ්‍යොතිෂය අවුරුදු 27ක කාලයක් ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම චීන ජ්‍යොතිෂයේ සෑම අවුරුදු 18කටම සැරයක් 18 නෙවෙයි අවුරුදු 27කට සැරයක් 9 සර්කල් 3කට පස්සේ මේ රාෂ්ට්‍රකයන් මතක තියාගන්න හොඳටම චීන ජ්‍යොතිෂයේ මේ රාෂ්ට්‍රකය කියන දේ හඳුන්වන්නේ මිනිසාගේ සාර්ථකම අවධියට. ඒ කාලය තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන් කොහොමද? ඔබ වෙන කෙනෙක් යමක් වෙනුවෙන් කරන කැපවීම අපි 10%ක ගත්තොත් ඔබට 100% කරන්න වෙනවා. ඔබ ඔබගේ අරමුණ වෙනුවෙන් ඔබගේ අවශ්‍යතාවය හා ඔබගේ අනාගතය වෙනුවෙන් ඔබගේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන කෙනෙකුට වඩා මහන්සි වෙන්න වෙනවා. අපි උදාහරණයකට ගමු ඔයාලට ගයක් හදන්න ඕන. වෙන කෙනෙකුට බොහොම පහසුවෙන් වැලි ටික හොයාගෙන, ගල් ටික හොයාගෙන, බාසුන් නෑ හොයාගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයා හොයන්න යනකොට වැලි ඉවරයි. ගල් ඔයාට ඕන ප්‍රමාණය නෑ. මේසෙන් බාස්ලා හොයාගෙන යනකොට මේසෙන් බාස්ලාට වැඩ වැඩි. ඔයාගේ කොන්ත්‍රාත්තුව ඔයාගේ වැඩේ බාර ගන්න කාලයක් නෑ. හැබැයි ඔයා අතාරින්න එපා. වැඩි නැත්තම් වැඩි තියෙන තැන හොයාගෙන යන්න. ගල නැත්තම් ඒ ගැලපෙන්නේ නැත්තම් ගැලපෙන තැන හොයාගෙන යන්න. ඒකේ කොච්චර කිලෝමීටර ගණක් යනවද කොච්චර දුරක් යනවද කියන එක ගැන හිතන්න එපා. බාස්ට වැඩ වැඩි නම් අල්ලපු ගමට යන්න. ඔයා මූලික කරගන්න ඕනේ. ඔයාගේ අරමුණ කිසිසේක ඉෂ්ට කරගන්න. සෙනසුරු ඒ රාෂ්ට්‍රකය මතක තියාගන්න බලපාන මිනිස්සුන්ගේ මනසට ඔළුවට විෂ්ණු දෙවියොත් බටකොල කෑවේ ඔළුව වෙනස් වෙච්ච හින්දා. ඒ නිසා ඔබ ඔළුව වෙනස් කරගන්න. විශේෂයෙන්ම සිංහ ලග්නය
කන්‍යා ලග්න ඒ වගේම බුධ ග්‍රහයට අයිති බුධ ග්‍රහය ක්‍රියාත්මක වෙන ලග්නවල නම් මේක එතරම් බලපෑමක් එන්නේ නැහැ ලොකුවට. මොකද ඒ කේන්දරය ඇතුළේම ශක්තිමත් මිනිස්සු ඉන්නවා. ඒ වගේම කුම්භ මකර ඒ කියන්නේ සෙනසුරට අයිති ග්‍රහය දෙන්න. ඔබ පොඩ්ඩක් හොයලා බලන්න මේ කුම්භ මකර ලග්න දෙකේ අය තමයි වැඩිපුරම කෝටිපතිව ප්‍රකෝටිපතිව වෙන්නේ. කට කියවිල්ලක් නැහැ. නිශ්ශබ්දව වැඩ කරන්නේ. මහා ලොකුවට දඟලන්නේ අතපය විසි කරලා නටලා කෑ ගහලා අර ෂෝ ඕෆ් කරන්න. කිසිම දෙයක් කරනවා වගේ පේන්නෙත් නැහැ. හැබැයි ඔහු බුද්ධිමත්ව මනසෙන් කරන ඒ සටන නිර්මාණශීලීත්වය හා මෙහෙයවීම එක ක්ෂණයකින් ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙලා මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා. ඒ නිසා සෙනසුරු ඒ රාෂ්ටකය තමන්ගේ සාර්ථකත්වයට පත් කරගන්න තරම් ඔබ බුද්ධිමත් වෙන්න. කළ යුත්තේ මොකක්ද? ඔබගේ මනස වෙනස් කරගන්න. ඔබගේ සිතුවිලි දාමය වෙනස් කරගන්න. නෙගටිව් සිතුවිලි ඔළුවෙන් අයින් කරලා දාන්න. ඔයාට හඳට යන්න හිතුනොත් විශ්වාස කරන්න හඳට යන්න පුළුවන් කියලා. එතකොට ඔයාට තරුවකට හරියන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්න පටන් ගන්න. ඔබ ධෛර්යමත් කරගන්න. ඔබ ඔබගේ ගමනේ අවසාන ප්‍රතිඵලයේ ඒ විඳින සැප පිළිබඳව මනසේ චිත්‍රයක් හදාගන්න. ඔයාගේ වටේ ඉන්න. සමහරවිට ඔයා ඇරෙන අනිත් ඔක්කොම වට hina වෙයි. නමුත් ඔයා මේ දේවල් කරගෙන ඉදිරියට යද්දී ඒ රාෂ්ටකයේ තුලම අති සාර්ථක බවට පත් වෙනවා. ඔයාගේ ගමන කිලෝමීටර් 100 නම් ඔයා පළවෙනි කිලෝමීටර් 730 යනකොට ඔයාට සියල්ලම ලැබෙන්න පටන් ගන්නවා. ඔයාට 100ක් යන්න ඕන වෙන්නේ නැහැ. 75ක් යනකොට ඔයාගේ අරමුණ සාර්ථක කරගෙන ඉවරයි. අමාරුම අර පළවෙනි කිලෝමීටර් 30 යන එක. ඒ උදාහරණ කිව්වේ ඔබට බුද්ධිමත් වෙන නිසා ඔබට අවශ්‍ය අරමුණට කෙසේ හෝ යන්න ඒ රාෂ්ටකයේ තරම් සාර්ථකත්වය ඇති කරන කාල පරිච්ඡේදයක් ඔබට හොයාගන්න බැරි වෙනවා. ඉන්දියානු නාඩි ජ්‍යොතිෂය විදිහට ගත්තොත් අවුරුදු ඒ රාෂ්ටකයේ ආරම්භ වෙලා පළවෙනි අවුරුදු 6 ඔබ ඉතාම කල්පනාකාරී වෙනවා. ඔබට වරදින්නේ ඔබගේ අවධානය අහකට ගියාම. ඔබට වරදින්නේ ඔබ ඉක්මනින් තීරණ ගන්න ගියාම. ඔබට වරදින්නේ ඔබ කෙටි කාලයක් තුල විශාල අරමුණු ඉටු කරගන්න ගියාම. එපා. මේ තුනම කරන්න එපා. මේ තුන වළක්වා ගත්තොත් ඔබට ඉතාම සාර්ථක වෙන්න පුළුවන්. ඒ රාෂ්ටකයේ ආරම්භයේදී. ඊට පස්සේ කාලේ බොහොම හිමින් යන්න. ප්‍රශ්න එනකොට ප්‍රශ්න පැත්තකින් තියන්න. දවස් දෙකක් තුනක් ගිහිල්ලා මේ ප්‍රශ්න උත්තර හොයන්න. කලබල වෙන එක, කේන්ති ගන්න එක, ඉවසීම් රහිතව වැඩ කරන එක නතර කරන්න. ඔබට ඒ රාෂ්ටකය තුල අති සාර්ථක දියුණු වීමේ හැකියාවක් තියෙනවා. චීන කැලෙන්ඩර් කරනවා අවුරුදු 9කට 9න් 9ට ජීවිතය වෙනස් වෙනවා. ඒ රාෂ්ටක 9ට එද්දී ඔයාව එක තැනක තියෙනවා. මොකද මේ කුම්භගේ සෙනසුරු ග්‍රහය එහෙම මහා ලොකුට දුවන කෙනෙක් නෙමෙයි. ඒ නිසා චීන ජ්‍යොතිෂයේ විදිහට කතා කරොත් ඔය එක තැන තියෙනවා. ඔයාට අවශ්‍ය සියල්ලම වේගෙන් නෙමෙයි හැබැයි හිමින් ඔයාට එකතු වෙනවා. ඒ නිසා ඔයාට වාගේ ගමන යන්න, වාගේ සටන යන්න කොහොම පහසු වෙනවා. ඒ වගේම ඔයාගේ මනස නිස්කලංක කරගත්තොත් ඔයාගේ ගමට අවශ්‍ය කරන පාර පේනවා. උදව් කරන්න අවශ්‍ය කරන පුද්ගලයෝ ඔයාට මුණ ගැහෙනවා. ඔයාට උපදෙස් දෙන්න ඕන කරන පුද්ගලයෝ ඔයාට මුණ ගැහෙනවා.
අඩියෙන් අඩිය ඔයාට ඔයාගේ අරමුණට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත්ව ඔබගේ ගමන යන්න ආරම්භ කරන්න. ඒ රාෂ්ට්‍රකය ඇතුළේදීම ඔබට ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මොකද මම විශේෂයෙන්ම කිව්වේ මේ මාර්තු මාසේ 28න් පස්සේ මීන ලග්න හිමියන්ට කේන්දරේ අරන් ගිය හැම තැනකින්ම දැනගන්න ලැබේවි. අවුරුදු 20 අවුරුදු 30කට ආසන්න ඒ රාෂ්ට්‍රකයක් ආරම්භ වෙලා බව. මේක ඇත්තටම ආරම්භ වුණේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ මාර්තුවල. නමුත් සාමාන්‍යයෙන් ඒ රාෂ්ට්‍රකයක් ආරම්භ වෙලා පළවෙනි අවුරුද්ද තරම්ම ලොකු බලපෑමක් එන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මේ කාලය පාවිච්චි කරන ජීවිතේ ඉතාම ඉහළට අරන් යන්න. මහන්සි වෙන්න, තමන්ගේ අරමුණ වෙන සටන් කරන්න, තමන්ගේ අරමුණ විශ්වාස කරන්න. ඔබට අනිවාර්යෙන් සාර්ථකත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. හරි ඔන්න මේ එදා ඉඳලා අපිව බය කරපු ඒ රාෂ්ට්‍රය ගැන කෙටි හැඳින්වීමක් කරා. මොකද මේ වීඩියෝ එක දිගටම කතා කරන්න ගියොත් සවිස්තරාත්මකව පැයකට වඩා වැඩි කාලයක් යනවා. ඒ නිසා මම මේක බොහොම කෙටි කාලයක් තුළ ඉවර කර යුතු නිසා මෙතනින් ඉවර කරනවා. බය වෙන්න එපා ඒ රාෂ්ට්‍ර වලට. ඔයාට එහෙම බයක් සැකක් තියෙනවා නම් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. ඔයාට ඔයාගේ කේන්දරය බලාගෙන කේන්දරේ නිර්මාණය කරගෙන බලා ගන්න ඕන. දැන්ට පවතින කේන්දරය බලාගෙන ඒ අවශ්‍ය දේවල් පිළිබඳව දැනගෙන ඒ දේවල් කරලා ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන්. හරි එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ලග්න අනුව ඉදිරි කාලේ ඔයාගේ කොහොමද කියලා. සතියකට එක වීඩියෝ එකක් වගේ ඔයගොල්ලෝ අතරට මේ channel එකනොත් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ජ්‍යොතිෂය විශ්වාස කරන සම්ප්‍රදායික ජ්‍යොතිෂය චීන ජ්‍යොතිෂය එකත් සම්ප්‍රදායිකයි. ජ්‍යොතිෂ විශ්වාස කරන ඔබට මේ channel එකෙන් යමක් ලැබේවි, සාර්ථකත්වයක් ලැබේවි කියලා විශ්වාස කරනවා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම නතර වෙනවා. මම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ටැරොට් රීඩර්, ටැරොට් මාස්ටර් වගේම ඉන්දියානු හා චීන ජ්‍යොතිෂය පිළිබඳව අධ්‍යයනයක් සහ දැනීමක් සුදුසුකම් තියෙන ඔයගොල්ලන්ගේ ප්‍රෙඩික්ෂන් මාස්ටර් උපුල් සීතයවංශ.